මේ තමයි නන්පේරියල් දියඇල්ල. අපි ඇවිත් ඉන්නේ නන්පේරියල් වතුයායට. දැන් මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර තව ඉහළට ගියාපුවම තමයි නන්පේරියල් ටී ෆැක්ටරි එක අපිට මුණ ගැහෙන්නේ. ඉතින් නන්පේරියල් කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන තවත් ලස්සනම වතුයායක්. මේ මාර්ගය පිළිහුල්ලේ ඉඳලා කිලෝමීටර් 23ක් ඉහළට යන්න ඕන. මේක අවසන් වෙන්නේ පෝටන්ටන් කෙළවරේ තියෙන නග්ඩක් වතු බංගලාවෙන්. දැන් මේ කිලෝමීටර් 23 ඉහළට යනකොට වංගු 33ක් අපිට පහු කරන්න වෙනවා. ඉතින් මේ ගමනේදී අපිට මුණ ගැහෙන විශේෂම වංගුව තමයි බේකර්ස් බෙන්ට් එක. මෙන්න මෙතෙන් එනකොට අපේ වාහනේ පුංචි කරදරයක් වුණා. ඉතින් ඒකත් හදාගෙන තමයි අපි මෙතනින් ඉහළට ගමන ආරම්භ කරේ. දැන් මේ ටී ෆැක්ටරි ගාව ඉඳන් ඉහළට ඇත්තටම පාර අපි ආවටත් වඩා ගොඩක්ම පටුයි. මෙතන ඉඳලා වාහනයක් ඉහළට පදවනවා නම් හරි කල්පනාවෙන් වාහනේ රැගෙන යන්න ඕනේ. ඉතින් ඒ තරම්ම මෙතනින් ඉහළට මාර්ගය පටුයි. පටු මාර්ගයේ දිගේ ඉහළට කිලෝමීටර් 5ක් විතර ආපුවාම අපිට මුණ ගැහුණා ලංකාවේ තියෙන ලස්සනම වංගුව. මේකට කියන්නේ බේකර්ස් බෙන්ට් කියලා. අඩි 5000කට ඉහළින් තමයි අපි දැන් මේ ඉන්නේ. බේකර්ස් බෙන්ට් එකේ ඉඳන් අපි තවත් ඉහළට කිලෝමීටර් 7ක් ගමන් කරන්න ඕන. දැන් මෙතන ඉඳන් ඉහළටත් ඇත්තටම මාර්ගය තවත් දුෂ්කරයි. මේ අය තමයි ලංකාවේ ඉහළින්ම ජීවත් වෙන අය. දැන් මෙතන ඉඳලා ඇත්තටම තවත් කිලෝමීටර් 1.5ක් විතර අපි ඉහළට යන්න ඕන. මෙතන ඉඳලා මේ මාර්ගය දිවෙන්නේ හෝටන් තැන්න මායිම දිගේ. දැන් වෙලාව නම් ඇත්තටම හවස 4ත් පහු වෙලා තියෙන්නේ. මීදුමත් ගලාගෙන එනවා එක පැත්තකින්. අපි අද රාත්‍රියේ නවාතැන් ගන්නෙ මෙන්න මේ ලස්සන නග්ඩක් වතු බංගලාවේ. good morning. ඉතින් අපිට මේ සංචාරයට එන්න ඇත්තටම ආරාධනා කරේ අපේ චමිල් අමරසිංහයි. ඉතින් එයා තමයි මේ වතු බංගලාව එක රාත්‍රියකට නවාතැන් ගන්න වෙන් කරගත්තේ. ඉතින් එයාටත් අපි ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කරාට. ඉතින් මේ ඉස්සරහින්ම පේන්නේ බලතුඩුව. ඒත් එක්ක මීට පොඩ්ඩක් මෙහා පැත්තෙන් පේනවා ගොම්මොල්ලිය කඳු මුදුන. දකුණු පැත්තට આવොත් එහෙම ගොම්මලේ කඳු වැටිය තමයි ඔය පේන්නේ. ඉතින් ඒකේ තියෙනවා ලංකාවේ හැඩයගත බූසිතියමක් මේ ගොම්මලේ කඳු වැටියේ දකින්න පුළුවන්. මේ පහලින් ගලාගෙන යන්නේ හිරිකටුවේ නිම්නය. ඉතින් මේක ගිහිල්ලා එකතු වෙනවා සමනල වැව ජලාශයට. ඉස්සරහා බලපුවාම පේන්නේ ඇත්තටම හම්බන්තොට සමනල වැව උඩවලවේ ජලාශය. ඉතින් මෙතන ඉඳලා බැලුවොත් මුහුද දක්වාම නිරීක්ෂණය කරන්න පුළුවන් අහස පැහැදිලිව තියෙන දවසක. ඉතින් ඇත්තටම ලංකාවේ තවත් අපූර්ව සුන්දර වතු බංගලාවක් තමයි මේ නග්ඩක් වතු බංගලාව. ඉතින් ඔයාලටත් පුළුවන් දවසක ඇවිල්ලා මේ සංචාරක අත්දැකීම විඳ ගන්න. ඉතින් අපේ Travel Weekend YouTube channel එකට ඔයාලා ආවොත් Travel Weekend නන්පේරියල් කියලා search කරන්න. ඒ වුණොත් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක දැක බලා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා අපි Travel Weekend.